ආයුබෝවන් දුවේ පුතේ Learn with Hima YouTube channel එකට ඔයාලා හැමෝම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මේ වීඩියෝවෙන් මම ඉදිරිපත් කරන්නේ උසස් පෙළ පෙරදිග සංගීතයේ සඳහා නිර්දේශිත රාගයක් වන භාගයේ ශ්‍රී රාගයේ ආරෝහණ ස්වර, අවරෝහණ ස්වර සහ මධ්‍ය ලය ගීතය නිවැරදිව කොහොමද ගායනා කරන්නේ කියලා. අපි මුලින්ම රාගයේ ආරෝහණ අවරෝහණ ස්වර ගායනා කරන හැටි ඉගෙනගෙන ඉන් පස්සේ මධ්‍ය ලය ගීතයේ ස්වර ටික සහ මධ්‍ය ලය ගීතයේ වචන කොහොමද නිවැරදිව සහ ඊටම අලංකාරව ගායනා කරන්න කියලා ඉගෙන ගනිමු. සානි දානි දරුවනේ මෙන්න මේ ආකාරයට තමයි භාගයේ ශ්‍රී රාගයේ ආරෝහණ ස්වර සහ අවරෝහණ ස්වර ගායනා විය යුත්තේ. මම තවත් වතාවක් රාගයේ ආරෝහණ අවරෝහණ ස්වර ගායනා කරන්නම්. මං ගායනවත් සමගම ඔබත් මේ ස්වර ගායනා කරලා ඒ ආකාරයෙන්ම ආරෝහණ අවරෝහණ ස්වර ඛණ්ඩ ගායනා කරන්න පුහුණු වන්න. සානි දානි හොඳයි. අපි දැන් භාගයේ ශ්‍රී රාගයේ මධ්‍ය ලය ගීතයේ ස්වර නිවැරදිව ගායනා කරන ආකාරය ඉගෙන ගනිමු. Gamadani sa
හොඳයි. අපි භාග්‍යශ්‍රී රාගයේ ආරෝහණ ස්වර ටික අවරෝහණ ස්වර ටික කොහොමද නිවැරදිව ගායනා කරන්න කියලා ඉගෙන ගත්තා. ඒ වගේමයි රාගයේ මධ්‍යලය ගීතයේ ස්ථායි සහ අන්තරා කියන කොටස් දෙකේම ස්වර ටික නිවැරදිව ගායනා කරන්නේ කොහොමද කියලාත් ඉගෙන ගත්තා. ඊළඟට අපි මේ රාගයේ මධ්‍යලය ගීතයේ වචන කොහොමද නිවැරදි ආකාරයෙන් ගායනා කරන්න කියලා ඉගෙන ගනිමු. හොඳයි දරුවනේ. ඉතින් මං හිතනවා මේ වෙනකොට ඔබට භාග්‍යශ්‍රී රාගයේ මධ්‍යලය ගීතයේ ගායන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් මේ වීඩියෝවෙන් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක දාගෙන මෙන්න මේ විදිහටම ඔයගොල්ලන් භාග්‍යශ්‍රී රාගයේ මධ්‍යලය ගීතය පුහුණු වෙන්න. ඔබට භාග්‍යශ්‍රී රාගය ඉගෙන ගැනීමේදී මොනියම් හෝ ගැටලුවක් ඇති වුණොත් මේ වීඩියෝ එකට පහලින් අපිට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම්. තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝවකින් අපි හමු වෙමු. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේමයි මේ වීඩියෝ එක වටිනම කියලා හිතෙනවා නම් තවත් යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න.